අපිත් එක්ක ආපනේ යන්න. 10ට තමයි අපි බස් එකට නැංගේ. මෙතන චුට්ටක් නතර වෙලා 6 විතර එනකොට ආපනේට ආවා. පාර දෙපැත්තෙම කලපු තිබුණා. හරිම ලස්සනයි. ලොකු බෝට්ටු මාළු කුටු හොදන මාමලා ගොඩාක් හිටියා. මගතැනකින් අතර වෙලා සුදු ඇඳුම් ඇඳගත්තා. ඕට්ටුවෙන් නාගදීපේ යන්න. මේ තියෙන බෝට්ටුව ගන්න යන තැනට යන පාලම. මේ පාලමේ ලස්සන බලන්න. අපි හැමෝම බස් එකේ ඉස්සරහටම ආවා. බෝට්ටුව එන තැනට කියන්නේ කුරි කට්ටුවන් ජැට කියලා. අපේ බෝට්ටුව එනකොට චුට්ටක් පරක්කුයි කියලා මට පොඩි නිදිමතක් ආවා. දැන් ඉතින් බෝට්ටුවෙන් නාගදීපේ නාගදීපේ තියෙන හුලකට මාව ගහගෙන යන්නත් ගියා. බුදුරජාණන් වහන්සේ ලංකාවට දෙවෙනි පාරට වැඩම කරලා තියෙන මෙහෙටලු. මම පළවෙනි පාරට තමයි රිදී පාට චෛත්‍යයක් දැක්කේ. මේ චෛත්‍යය තුලේ මණිපුරෝ තැන්පත් කරලා කියලා එතන හිටපු සාදු අපිට කියලා දුන්නා. මම පළවෙනි පාරට දැකපු තවත් දේවල් එහෙ තිබ්බා. බලන්නකෝ ඒ මොනවද කියලා. මේ තියෙන සුදු පාට කොළ තියෙන බෝධිය. එතන මීමැස්ස පිරුණු මීමදයකොත් තිබුණා. මීමැස්ස නම් හරිම එකමුතුයි. දැන් අපි මේ යන්නේ නාගදීපෙන් අම්මා කෝවිලට. කෝවිලේ උත්සවය නිසා කට්ටිය ගොඩක් හිටියා. මේ තුන් තියෙන රසම තැන පොට අයිස්ක්‍රීම් ගොඩක් කෑවා. දැන් අපි මේ යන්නේ රැට නවතින ඩෙල්ස් වලට. බෝට්ටු ගමන තමයි ගොඩක් දුර. සවත් වගේ බය හිතෙන තැනුත් තිබුණා. උන්ට බලනකොට පුත්ම පෙනුනේ නෑ. බෝට්ටු ගමනකට පස්සේ මේ යන්නේ ඩෙල්ස් වල තියෙන ලස්සන තැන් බලන්න. පොලිස් ස්ටේෂන් එක, හොස්පිටල් එක වගේ මිස්කෝලේකුත් තියෙනවා. මේ තියෙන්නේ අපි බලපු ලස්සන තැන්. මේ ඉන්නේ කොමස් මාමා. කාල කට්ටි අතුලේ කාස දාලා. අර බලන්න ගොඩක් කාස දිනනවා. දැන් අර පොඩ වවනවල කාස අතුලේ. එළියට අරන්න බෑ. එතකොට වැවිලා කියලා කියනවා. ඔව් මේ තමයි පොඩි එවිඩන්ස් එක. හරි ඔක්කොම එක ගහ. අවුරුදු 600 කාන පරණ ගහ. මේකේ ප්‍රධාන ගහ පේන්නේ. normally නුග ගහ ප්‍රධාන ගහ මාර ලොකුනේ. මේක ලොකු නෑ. ඔක්කොම branches වගේ. not can't see main tree. අදමයි reason. අද ඔක්කොම එක ගහ. මේ ටික ඔක්කොම ඔව් ඔක්කොම එක ගහ. ඔයා බලන්න ඔක්කොමට කනෙක්ෂන් දිනනවා. ඔව්. මේ දේවල් දැනගන්න එයා අපිට ගොඩක් උදව් කරා. සලවට පිටා සුරංගන ලෝකයක් වගේ. මෙහි අසුරගෙන හැමතැනම පිරීලා. බයි කියන්න. මේ තියන්නේ අන්න ආසාවෙන් හිටපු තැන. ඔය බැග් ගහ ඇතුලට යන්න. මෙහෙ යන්න කලින් කෙතර සත්තු ඉන්නවද කියලා නම් බැලුවා. रूम නෑද මේක තමයි රූම් දිනනවා
බයෝ බැග් ගහලාගෙන එනකොට අහස ලස්සන බලන්නකෝ. ඕස පාටයි. මං ආසම පාට. මේ තියන්නේ අපි රැට නතර වුණ තැන. තාත්තල සිංදු කියනකොට අපි හොඳට සෙල්ලම් කරලා එකටම නිදාගත්තා. ඒ උදේම ලෑස්ති වෙලා ඉන්නේ මොකටද දන්නවද? තම්මලා සීයලා හිටපු ගෙදරට යන්න. මේ පොර්දකේ ටිකක් දුර යන්න ඕනේ. ඩෙල්ෆෝලිසියක ඉස්සරහ තමයි ගෙදර තියෙන්නේ. ඔයා ඊ අපිව දාලා කොයිද ගියේ? මොන්නතෝ දුක හිතන කියන්නේ. මොකද? මේ ආඩුව ලෑස්තිලා අපිත් එක්ක බීච් යන්නේ. එහෙ තියෙන තාප්ප තමයි මේ. ඒවා හදලා තියෙන්නේ හිරිගල් එක්කද තියලා. ඒ පාරේ ලස්සන බල අපි හැමෝම බීච් එක ළඟටම ගියා. යාළුවොත් අපි දාගේ අපි දුවලා ගියේ බීච් එකේ තියෙන ඔන්චිල්ලාව පදින්න. මෙන්න මේ යාළුවා නානවා. අපි ඔන්චිලි පැද්දා සිප්පිකට වැහින්දා එළිගෙවල් හැදුවා. යාපනයේ හැමතැනම වගේ ගෙඩි පිරුණු තල්ගස් මෙහෙ තියෙනවා. අම්මා කිව්වා හෙට එන්න හම්බුනේ වාසනාවකට කියලා. අපිත් එක්ක ගෙදර යන්නත් මෙන්න මේ ආනෝ. හරිම දුකින් මේ අපි යන්නේ. වනේ යන බෝට්ටුවක් ගන්න. ආයිත් අපේ බඩු ටිකක්ම බෝට්ටුවට දාගන්නේ. ඩෙල්ස් වලට බයි කියන්නේ. මට නම් දුක හිතුණා ඩෙල්ස් දාලා යන්න. ඉන්නේ අපේ කොමස් මාමා. එයාට ගොඩක් ස්තුතියි. බයි කොමස්. බයි කොමස් මාමේ. එහෙනම් දෙස් වලින් අයියාසක හම්බෙන්නකෝ. ආ කියන්න නේද කයියට.